ඔයාලා දන්නවද අවුරුදු 78කට පස්සේ ශ්‍රී ලංකාවේ මුහුදු කලාප 3ක වාසුලි තත්ත්ව නිර්මාණය වෙලා තියෙනවා. හොඳනම් ඒකත් එක්ක මම හිතුවා ඔයාලට වාසුලියක් කියන්නේ මොකක්ද කියලා අපේ විෂයත් එක්ක පැහැදිලි කරලා දෙන්න. හොඳනම් එතකොට වාසුලියක් කියලා කියන්නේ ළමයි අඩු පීඩන කේන්ද්‍රස්ථානයකට පිටතින් සුළං චක්‍රීයව ගමන් කිරීම. මේ වාසුලි ළමයි ගොඩක් දුරට ඇති වෙන්නේ උණුසුම් සාගරික ජල තල තුල. මෙහෙම මේක අපි උණුසුම් සාගරික ජල තලයක් කියලා ගත්තොත් මේ කලාපය ආශ්‍රිත තමයි මොනවද මේ වාසුලි තත්ත්ව නිර්මාණය වෙන්නේ. හොඳ. ඒ කියන්නේ නිවර්තනික කලාප ආශ්‍රිතව. උතුරින් 23මාරයි දකුණින් 23මාරයි අතර කලාපයේ ආශ්‍රිත තමයි මේ නිවර්තන වාසුලි නිර්මාණය වෙන්නේ. ඒකට හිරුවෙලියක් සමග ළමයි මේ සාගර කලාපය රත් වීම සිදු වෙනවා. හොඳ ළමයි. එතකොට ඒ රත් වීමත් සමග මේ මතු පිට තලය තමයි ඉක්මනට රත් වෙන්නේ. ඒ රත් වීමත් සමග රත් වෙන ජලාංශ සහ වායු අංශ වෙන්න මෙහෙම කොහේ හරි ස්ථානයකින් ඉහළට ගමන් කරනවා. ඉහළ වායු ගෝලයට ගමන් කරනවා. එතකොට මේ ඉහළ වායු ගෝලයට ගමන් කරන ජලාංශ නැත්තම් වායු අංශ ඒ ස්ථානෙම තියෙන්නේ නැහැ. මේව දෙපැත්තට ගමන් කරනවා ඒ ගමන් කරන වායු අංශ. ඒ ගමන් කිරීමත් සමග මේ කලාපයේ නිර්මාණය වෙනවා අඩු පීඩන කලාපයක්. මේ කලාපේ නිර්මාණය මොකක්ද ළමයි? අඩු පීඩන කලාපයක් නිර්මාණය වෙනවා. අඩු පීඩන කලාපයක්. අඩු පීඩන කේන්ද්‍රය. හොඳ ළමයි. එතකොට මේ ඉහළට ගමන් කරන ජලාංශ ඉහළ වායු ගෝලයට යද්දී සිසිල් වෙනවා. ඒ සිසිල් වීමත් සමග නැවත ඒවා පහළට මෙහෙම දෙපැත්තෙන් පැමිණෙනවා. ඒ පැමිණෙන ජලාංශ තැම්පත් වෙන්නේ මෙන්න මේ දෙපැත්තේ. මේ දෙපැත්තේ ඒවා සීතලෙන් වැඩි ඒ ජලාංශ මෙහෙම දෙපැත්තේ තැම්පත් වෙනවා. එතකොට ඒ තැම්පත් වීමත් සමග මෙන්න මේ කලාපයේ නිර්මාණය වෙනවා මොකද්ද? වැඩි පීඩන කලාපය. එතකොට මේ පැත්තේ නිර්මාණය මොකද්ද? වැඩි පීඩන කලාපයක්. ඒ කියන්නේ ළමයි අඩු කේන්ද්‍රයේ වටා. දැන් මේක ගත්තොත් එහෙනම් මේ වටේ කලාපය තමයි වැඩි පීඩන කලාපය. හරි. එතකොට ළමයි මේ අඩු පීඩන කලාපයේ දැන් මෙතන පීඩනය අඩු වෙන්නේ. එයින් ඒවා හිස්තැන පුරවන්නේ මොකද වෙන්නේ? මේ වැඩි පීඩන කලාපෙන් සුළං ජලාංශු හමා එනවා. ජලාංශු ගමන් කරනවා. මේ ආකාරයෙන් ජලාංශු මෙහෙම ගමන් කරනවා. ඒ ගමන් කරන ජලාංශ මේ විදිහට සුජව ගමන් කරන්නේ නැහැ. මෙහෙම කෙලින් ගමන් කරන්නේ නැහැ ළමයි. ඒවා ගමන් කරන්නේ කොහොමද? මේ ආකාරයෙන් චක්‍රීයව තමයි ඒවා ගමන් කරන්නේ. හොඳ. එතකොට මේ ගමන් කරන සුළං වල සාමාන්‍යයෙන් වේගය පැයට කිලෝමීටර් 180ක් හෝ ඊට වඩා වැඩි වේගයක් ගන්නවා කියලා කියනවා. එතකොට ওই தත්ත්වයත් එක්ක මෙන්න මේ කලාපේ නිර්මාණය වෙන ළමයි අධික වැසි සහිත කාලගුණික තත්ත්ව නිර්මාණය වෙනවා. හොඳ ළමයි. එතකොට සාමාන්‍යයෙන් මේ අඩු පීඩන කේන්ද්‍රය මේ කේන්ද්‍රයට අපි කියනවා මොකද්ද? වාසුලියේ ඇස කියලා කියනවා. වාසුලියේ ඇස කියලා කියනවා මේ අඩු පීඩන වාසුලිය ඇස කියලා කියනවා අඩු පීඩන කේන්ද්‍රයට. ඔන්න ඕක තමයි ළමයි සාමාන්‍යයෙන් අපි වාසුලියක ක්‍රියාකාරීත්වය සිදුවන ආකාරය.